simple present tense, simple past tense කියන නම ඇහෙනකොටම අපි දන්නවා කොච්චර වැදගත්ද. මේ ඉංග්‍රීසි ඉගෙන යනකොට simple present tense සහ simple past tense ඇතුව අපි කොහොමද මේ language ඉගෙන ගන්න. එතන ගොඩක් අමාරු දෙයක්. ලොකු අභියෝගයක්. අපිට සිද්ධ වෙනවා මේ simple present tense සහ simple past tense කියන එක බොහොම සරලව පැහැදිලිව කෙටි කාලයක් තුල ඉගෙන ගන්න. present tense එක තුල subject භාවිතය plus verb I වලට C කියද්දී අපි C වලට C කියන්න බෑ. අපි I වලට go කියනකොට අපිට C වලට go කියන්න බෑ. I go වෙනකොට අපි C කියන්නේ C goes කියලා. අපි I වලට buy කියනකොට අපි C වලට කියන්නේ buy නෙමෙයි she buys කියලා. එතකොට ඒක simple past tense වලදී අපිට පුළුවන් I bought she bought කියලා කියන්න. හරිම සරලයි. අපිට තියෙනවා present tense වල වඩා past tense එකේ භාවිතය ලේසි. ඒ කොහොමද? She sees and so. She sees and so. I see, she sees and I saw, she saw. ඒක අමුත්තක් දැනනවා ඇති. ඒ අමුත්තම තමයි අපේ සාර්ථකත්වය. කෙටි කාලයක් තුල අපිට පුළුවන් වෙලා තියෙනවා ක්ලාසස් තුල දරුවන්ට විශාල දහස් ගණනකට මේ කෙටි ක්‍රම ඔස්සේ මේ ආකර්ෂණ ක්‍රම ඔස්සේ ඔවුන්ගේ ස්පෝකන් නොලෙජ් එක ස්කිල් එක ඩෙවලොප් කරගන්න. ඉතින් ඒ යන ජර්නි එකේ යන චාරිකාවේ තවත් එක පියවරක් තමයි මේ ප්ලැට්ෆෝම් එක. ඒ ගැන ඔයාලට වැඩි විස්තර කියන්න ඉදිරියේදී ඔයාලට මේ channel එක සම්බන්ධ වීම තුල ඔයාලට පුළුවන් වෙනවා ඒ ගැන විස්තර දැනගන්න. අපි නැවත වරක් පාඩමට යමු. Buy, buys. Plural subject, singular subject. Plural verb, singular verbs. මේ අපි දන්න දේවල්. ඒක එකින් එක ඉදිරියට කතා කරනවා. අපි verbs ගැන කතා කරද්දී buy singular buys. Go, goes. Go, goes. Write, write. Write, writes. Bring, brings. Bring, brings. Help, helps. හරි සරලයි. Come, comes. See, sees. Buy, buys. Ride, rides. Go, goes. අපි තව ස්ටෙප් එකක් ඉස්සරහට යනවා. N එක සම්බන්ධ කරගන්නවා. See, sees and so. See, sees and so. Ride, rides and rode. Ride, rides and rode. Buy, buys and bought. Buy, buys and bought. Buy, buys and bought. Bring, brings and brought. Bring, brings and brought. උඩ රිද්ම් එක. ප්‍රැක්ටිස් කරන අපි ඉදිරියට යනවා. අපි දැන් ගන්නවා I සහ C කියන සබ්ජෙක්ට් දෙක. අපි දැන් අර කියපු විදිහටම ආයෙ පාරක් කියනවා. චුට්ටක් රිද්ම් එක වෙනස් කරනවා. I see, she sees and I saw, she saw. I see, she sees and I saw, she saw. අපි ගමු right එක. I ride, she rides and I rode, she rode. I ride, she rides and I rode, she rode. හරි සරලයි. අපි යමු තව ස්ටෙප් එකක් ඉස්සරහට. අපි ගමු buy කියන එක. I buy, she buys and I bought, she bought. I buy, she buys and I bought, she bought. අපි යමු මේක brings වලට. I bring, she brings and I brought, she brought. දැන් අපි දැනගන්න ඕන ප්‍රධාන දේ තමයි අපි මේ ප්‍රධාන verbs main verbs විදිහට සලකා බලමු. main verbs විදිහට. See, sees and so. Bring, brings and brought. Buy, tries and brought. මේවා ප්‍රධාන ක්‍රියාපද නම් present tense වල සහ past tense වල භාවිතා වෙන මේවා ප්‍රධාන ක්‍රියාපද සමග අපිට කිසිම හේතුවකට මොනම හේතුවකටවත් be කියන ක්‍රියාපද පාවිච්චි කරන්න බෑ. උදාහරණයක් am, is, also, will be. එතනදී past tense කිරීමේදී යම් අතීත කාලයක් ප්‍රකාශ කිරීමේදී අපිට පුළුවන් බොහොම සරලව මේ CCs කියන එක past tense solely කියයි. I saw a bird on the tree. මම දැක්කා ගහ උඩ ඉන්න කුරුල්ලෙක්. මම ගියා go, goes and went. මම ගියා I went. මම ගියා trip එක. I went on a trip. කොහෙද ගියේ? To where? To Kandy. I went on a trip to Kandy. I went on a trip to Kandy. මම ගියා trip එක නෝරට last week ගිය සතියේ. I bought a pen. මම මිලදී ගත්ත පෑනක්. I bought a pen last week. ගිය සතියේ මම පෑනක් මිලදී ගත්තා. හරිම සරලයි. මේ සරල ක්‍රමවේද ඔස්සේ අපි මේ විදිහට අපි වැඩ ටික ඉදිරියට කරන්න යමු. නැවතත් කියමු. See, sees and so. Ride, rides and rode. Buy, buys and bought. Bring, brings and brought. එහෙම කියලා ඇතිද? නෑ. අපි මේක ප්‍රැක්ටිස් කරන්න ඕන සබ්ජෙක්ට් සමග. අපි ගමු උදාහරණයක් I saw, see. I see, she sees and I saw, she saw. කියන මාත් එක තව පාරක්.
I buy, she buys and I bought, she bought. I bring, she brings and I brought, she brought. මේ විදිහට ඔයාලා verbs 3ක් කරන් මේ I සහ she භාවිතය තුල ප්‍රැක්ටිස් කිරීම හරහා කෙටි කලක් තුල ඔයාලගේ ටාගට් එකට ඔයාලට යන්න පුළුවන් වෙනවා. අපි ඊළඟ පාඩම තුල සාකච්ඡා කරනවා මේ භාවිතා කරලා කොහොමද sentences build up කරන්න කියලා. පැහැදිලිද? Right. Have a nice day. Goodbye.